කුරුණෑගල මිල්ලව ප්‍රදේශයේ පිහිටි රන්දොල හෝටලයේ හිමිකරු ව්‍යාපාරිකයා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව එම හෝටලයේම හිටපු කළමනාකරුවෙකු සහ ඔහුගේ මිතුරෙකු පසුගිය 30 වෙනිදා විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු ලෙස මාවතගම මඩව පිලැස්සේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු හඳුනාගෙන ඇති අතර අපරාධයට සහාය දුන් අනෙක් සැකකරු මහව කුඹුක්වැය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි තරුණයෙකුයි. පොලිස් විමර්ශන වලට අනුව මෙම ඝාතනයට මුල් වී ඇත්තේ පලි ගැනීමේ චේතනාවකි. ප්‍රධාන සැකකරු ඝාතනයට ලක් වූ කමල් කුරුප්පු මහතාට අයත් හෝටලයේ සේවය කළ තරුණියක සමග පැවැත් වූ ප්‍රේම සම්බන්ධයකට ව්‍යාපාරිකයා විරුද්ධ වීම නිසා ඇති ආරවුලක් මෙම ඛේදවාචකයට හේතු වී තිබෙනවා. මීට මාස 6කට පමණ පෙර හෝටලයේ සේවයට එක් වූ ප්‍රධාන සැකකරු ව්‍යාපාරිකයාගේ විශ්වාසය දිනා ගනිමින් කළමනාකර තනතුරු දක්වා උසස් වී පරිපාලන කටයුතු රැසක් මෙහෙයවා තිබෙනවා. කෙසේ වෙතත් හෝටල් කාර්ය මණ්ඩලයේ තරුණියක සමග සැකකරු ඇති කරගත් ප්‍රේම සම්බන්ධය මෙම සිදුවීම් තාමේ ආරම්භයක් වුණා. දිනක් හෝටල් කාමරයකදී සැකකරු අදාළ තරුණිය සිප වැළඳගනු ව්‍යාපාරිකයාගේ බිරිඳ විසින් දැක ඒ බව තම සැමියාට දැනුම් දී තිබුණා. ඉන් උරුණු ව්‍යාපාරිකයා තම කලිසමේ පටියෙන් සැකකරුට පහර දී ඔහුව රැකියාවෙන් නිරපා හැරීමට කටයුතු කර තිබුණා. හෝටල් රැකියාවට අමතරව ගොඩනැගිලි වැහිපිලි සවිකිරීමේ නිරත වූ සැකකරු රැකියාව අහිමි වීමෙන් පසු එම කටයුතු වලට යලි යොමු වුණා. කමල් කුරුප්පු මහතාද ඉඩම් මිලදීගෙන නිවාස ඉදිකර විකිණීමේ ව්‍යාපාරයක නිරත වූ අතර ඔහුගේ ඉදිකිරීම සඳහා වැහිපිලි සවිකර ඇත්තේද මෙම සැකකරු විසිනි. රැකියාව ප්‍රේම සම්බන්ධය අහිමි කිරීම සහ පෙම්වතිය ඉදිරියේදී පහර දීම යන කරුණු මත ව්‍යාපාරිකයා සමග දැඩි වෛරයකින් පසු සැකකරු පලි ගැනීමට අවස්ථාවක් සොයමින් සිටි තිබෙනවා. ඒ සඳහා ඔහු තම වෘත්තීය අත්උදව්කරු ලෙස කටයුතු කළ 19 හැවිරිදි මිතුරාගේ සහාය පතා ඇති බව විමර්ශනවලදී හෙළිව තිබෙනවා. සිය සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රධාන සැකකරු ව්‍යාපාරිකයාට WhatsApp ඔස්සේ ඇමතුමක් ලබා දී පිලැස්ස ප්‍රදේශයේ වටිනා ඉඩමක් විකිණීමට තිබව පවසා ඒ බැලීමට එන ලෙස ආරාධනා කර තිබුණා. එම ඇමතුම ලැබෙන විට මිල්ලව ප්‍රදේශයේ රූපලාවන්‍යාගාරයක සිටි කමල් කුරුප්පු මහතා ඉඩම් මිලදී ගැනීමේ ව්‍යාපාරයේ නිරතව සිටි බැවින් කිසිදු සැකයකින් තොරව එම ඉල්ලීමට එකඟ වී තිබෙනවා. ඒ අනුව කොණ්ඩේ කප අවසන් වූ වහාම තම කළු පැහැති එක්ස්ට්‍රේල් වර්ගයේ ජීප්‍රතියෙන් ගොස් ප්‍රධාන සැකකරු සහ ඔහුගේ මිතුරා පිලැස්ස ප්‍රදේශයෙන් නංවාගෙන ඇත. ඉන් අනතුරුව විකිණීමට ඇතැයි පැවසූ කැලෑවෙන් වැසී ගිය සංවර්ධනය නොකළ ඉඩමකට ව්‍යාපාරිකයාව රැගෙන ගිය සැකකරුවන් දෙදෙනා එහිදී තම අපරාධකාරී සැලසුම ක්‍රියාත්මක කර තිබුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේම මහත් ආන්දෝලනයට ලක් කළ මෙම සිදුවීමෙන් පසු වයම් පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ නියෝගය මත සැකකරුවන් සොයා විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් පත් කරන ලදී. ඝාතනයෙන් පසු ව්‍යාපාරිකයා සතුව තිබූ වටිනා රන්මාල දෙකක් සහ රුපියල් 17,000ක් අඩංගු මුදල් පසුම්බිය පැහැරගෙන සැකකරුවන් මහව දෙසට යන අතරමඟදී ඇඳ සිටි ඇඳුම් මාරු කර ව්‍යාපාරිකයාගේ ජංගම දුරකථනය විනාශ කර දුම්රිය මාර්ගයට විසිකර දමා තිබෙනවා. මහව දළදාගම ප්‍රදේශයෙන් බස් රථයක නැගී කුරුණෑගලට පැමිණි ඔවුන් පසුදින පැහැරගත් එක් රන්මාලයක් රුපියල් ලක්ෂ 16කට අලෙවි කර තිබෙනවා. එම මුදලින් ලක්ෂ 10ක් ප්‍රධාන සැකකරු තබාගෙන ඉතිරි ලක්ෂ 6 සැකකරුට ලබා දී ඇත. පැහැරගත් රන් අත්පලඳනාව සහ මුදලින් කොටසක් නිවසේ සංගවා ලබාගත් මුදලින් ලක්ෂ 2ක ණයක්ද පියවා තිබෙනවා. අනතුරුව ගම්පහ ප්‍රදේශයට ගොස් තානායමක දින දෙකක් නවාතැන්ගෙන සිටි සැකකරුවන් චායල ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයට ගොස් අධික මුදලක් වැය කරමින් ගණිකාවන් ඇසුරු කර ඇති අතර මිල අධික මත්පැන් පානය කරමින් සුපභෝගී ලෙස කල් ගෙවා තිබෙනවා. නැවත කුරුණෑගලට පැමිණ සිටියේදී විශේෂ පොලිස් කණ්ඩායමකට ලද තොරතුරක් මත පසුගිය 28 වනදා පිලැස්ස ප්‍රදේශයේදී ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනුණා. ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී අනෙක් සැකකරු පිළිබඳ තොරතුරු හෙළිවීමත් සමග එදිනම ඔහුව සිය නිවසේදී අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වුණා.